අයිබෝන් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ දියුණුවක් නැති වෙන්න, ලෙඩ අසනීප ඇති වෙන්න. ඒ වගේම අපි කියනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු බිඳ වැදෙන්න. අපි කියනවා ව්‍යාපාර කටයුතු වල තිබ්බ දියුණුව නැති වෙන්න. එහෙම නැත්නම් ගියක් දොරක් අපි කියන්නේ හදන්න පටන් ගත්තට මේක හදලා ඉවර කරගන්න බැරි වෙන්නේ. මේ කාරණාවලට ප්‍රධාන හේතුව මේ කොඩි මිනද කියන කතාව ගැන මම අද ඔයාලත් එක්ක වීඩියෝ එකකින් කතා කරනවා. හරි. අපි බලමු මේ මිනිස්සුන්ට දියුණුව කියන කාරණයට බලපාන සාධක අපි කියනවා තමන් ජීවත් වෙන භූමිය අදාළව. ඒ කියන්නේ තමන්ගේ නිවස අදාළව තමන්ට බලපානවා යම් යම් කරුණු කාරණා ටිකක් තමන්ගේ දියුණුව කියන දෙයට. ඒකෙදි ප්‍රධාන වශයෙන් වෙන කාරණයක් තමයි මම මේ කියන්නේ පුද්ගලයන්ගේ තියෙන අපි කියන්නේ උනන්දු උත්සාහය කැපවීම හෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධ කරුණු කාරණා ගැන නෙවෙයි. මං කියන්නේ කොච්චර හම්බ කරත් අපි කියන්නේ ඉතුරුවක් නැති කාරණා. සහ එතනින් එහාට තමන් හැමදාම එකම මට්ටමක නම් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අද ඔයාලව දකින මිනිස්සු තව අවුරුදු 5කින් 6කින් ඔයාලව දකිනකොට ඔයාලා හිටපු විදිහම නා. ඒ කියන්නේ කොච්චර හම්බ කරත් මොන රැකියාව කරත් කොයි දේ කරත් ඔයාලා හිටපු විදිහම නම් එතනින් කිසිම අපි කියන්නේ උඩට ඒමක් නැත්තම් අපි අර වචනෙන් කියන්නේ දියුණුවක් වෙලා නැත්තම් අපි කියන්නේ ඔයාලා ඒ අවුරුදු ගාන ඇතුළත කරගත්ත දෙයක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තියන අය ඉන්නවා සහ හොඳට කරගෙන ආපු ව්‍යාපාර කටයුතු අපි කියන්නේ අඩපණ වෙලා ගිහිල්ලා. ඒ කරපු ව්‍යාපාර කටයුතු ලාභ නැති වෙලා ගිහිල්ලා සහ ව්‍යාපාර කරන තැන්වල හිටපු තමන්ගේ සේවකයෝ දාලා ගිහලා සහ ගෙදර යන සේවකයා ආයෙ එන්නේ නැති ප්‍රශ්න කරුණු කාරණා සහ එතනින් එහාට සමහර ව්‍යාපාරවල අපි කියනවා මේ ව්‍යාපාර කටයුතු වල අපි කියන යම් අපි හිතන්නකෝ යම් භාණ්ඩයක් විකුණන ව්‍යාපාර කටයුතු කියලා. ඉතින් මේ විකුණන කරන හැමදේම අපි කියන නැවත රිජෙක්ට් වෙනවා නම් ඒ කියන්නේ නැවත අපි කියන්නේ ආපහු තමන්ට ඒවා මොනවා හරි අඩපාඩු කියලා නැවත තමන් ළඟටම ගේනවා නම් මෙන්න මේ වගේ ගැටලු ඇති වෙන්න බලපාන හේතු ගැනයි මම මේ කතා කරන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා තමන්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනකොට අපි සාමාන්‍යයෙන් කරන කාරණයක් තමයි අපි මේක දේවාලයකට හෝ සාත්තරයක් අහන්න හෝ පේනයක් බලන්න හෝ නිමිත්තක් බලන්න හෝ එහෙම නැත්නම් හදාහන පරීක්ෂා කරන්න හෝ මොනවා හරි අපි කියන්නේ গুপ্ত විද්‍යාවට අදාළ ස්ථානයකට ගිහිල්ලා මේක පරීක්ෂා කිරීම කටයුතු කරගන්නවා. ඉතින් මේ වගේ තැන්වලදී අපි කියනවා ඇතැම් අය මොනවා හරි කොඩි වින කරලා තියෙනවා කියන්නේ මේ තියෙනවා කියලා කියන්න පුළුවන් කවුරු හරි අපි කියන්නේ භූමියට ඉහපු දෙයක් තියෙනවා කියනවා දාපු දෙයක් තියෙනවා කියනවා අමනුෂ්‍ය බැල්මක් තියෙනවා කියනවා ප්‍රේත දෝෂයක් තියෙනවා කියනවා. ඔය විවිධාකාරයේ කාරණා කිව්වාට පස්සේ ඔබේ ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න ඕන නිසා ඉතින් ඔබ ඒ කියපු ස්ථානයෙන් යම් යම් පිළියම් කරගෙන ඇති. සමහර අය අපි කියන්නේ ආරක්ෂාවල් හදලා ගෙදර බල්ලා ගන්න කියලා දීපු අය ඉන්නවා. සමහර අය අපි කියනවා තොইল නටපු කට්ටිය ඉන්නවා. සමහර අය සුර ආරක්ෂාවල් දාපු අය ඉන්නවා. ඉතින් ඔය කරන්න තියෙන හැම දෙයක්ම කරලා තමන්ගේ ප්‍රශ්න විසඳින්න නැති අය ඉන්නවා මේ ලංකාවේ. ඉතින් ඔන්න ඔය කාරණේ ගැන තමයි මම අද ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකත් එක්ක කතා කරන්නේ. අපි හැම වෙලෙම හිතන කාරණයක් තමයි අපිට මේ කොඩි විනයක්, අන විනයක්, හදිහෝනියමක්, විනබන්ධනයක්, නාම රූප කරන මොනවා හරි අපි කියනවා වශී හෝ වේවා නැත්නම් වින හෝ වේවා ඔය කාරණා නිසා තමයි. එහෙම නැත්නම් අමනුෂ්‍ය දෝෂ මලගිය ප්‍රාණකාරයෝ ඔය යක්ෂ දෝෂ ඔය වගේ කාරණා නිසා තමයි මිනිස්සුන්ට පීඩා ඇති වෙන්නේ කියලා. හැබැයි හැමෝම හිතන්නේ නැති කොටසක් සහ දේවාල කරන අයටත් අවබෝධ නැති යම් කාරණයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි මේ බහිරව දෝෂ කියන එක. ඉතින් බහිරව කියලා කියන්නේ කවුද? ඔන්න ඔය කාරණේ මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ. බහිරව දේවතාවුන් වහන්සේලාට තමයි පොළවට අයිති අපි කියන්නේ පොළව මත ධනස්කන්ධ එහෙම නැත්නම් වස්තු සම්භාරය අයිති වෙන්නේ. ඉතින් මේ බහිරව දේවතාවුන් වහන්සේලා හරහා මිනිස්සුන්ට තියෙන පිහිට තමයි අපි කියන්නේ Tamanට ආකර්ෂණය ඇති කරගන්න පුළුවන්. ධනය ලැබීම වැඩි කරගන්න පුළුවන්. සහ තමන් හරි හම්බ කරලත් ගේන දේ තමන්ට ඉතුරු කරගන්න පුළුවන්. වචනයෙන් කිව්වොත් රැස් කරගන්න පුළුවන්. සහ එතනින් එහාට ගියාට පස්සේ සමහර බහිරව දේවතාවුන් වහන්සේලාට කැපවිච්ච බහිරව දේවතාවුන් වහන්සේලා අරක් ගත්ත. එයාලගේ බල පතුරවපු යම් භූමි සීමාවන් තියෙනවා මේ අපි කියන්නේ ලංකාවේ. ඉතින් ඔන්න ඔය වගේ සීමාවක අපි ජීවත් වෙනකොට භූමියේ අයිතිය අපිට තිබ්බාට මේ භූමියේ බලය තියෙන්නේ බහිරව කොට්ටාසවල. එතකොට බහිරව දේවතාවුන් වහන්සේලා අපි ශාස්ත්‍රය ඇතුලේ අෂ්ට බහිරව කියන්නේ අට දිශාවට අධිපති වෙච්ච අෂ්ට බහිරව දේවතාවුන් වහන්සේලා සහ ආතාල පාතාල කියන්නේ අහස සහ පොළවට අදාළ බහිරව දේවතාවුන් වහන්සේලාත් එක්ක දස බහිරව දේවතාවුන් වහන්සේලා ගැන කතා බහ කරනවා. ඒ කියන්නේ බහිරව පූජාවන් වලදී. හැබැයි මීට අමතරව සමහර භූමිවල අපි නාග බහිරව දේවතාවුන් වහන්සේලා ගැන විශේෂයෙන් කතා කරනවා. ඉතින්
මෙන්න මේ කාරණා මත භූමියේ ඇතිවෙන යම් කාරණයක් නිසා මේවා මිනිස්සුන්ට බලපාන්න පුළුවන්. ඉතින් අපි කියනවා Tamanට ඉතුරුවක් නැත්තම් Taman ගෙදෙට්ට කොහොම හරි හම්බ කරගන්න පුළුවන් Tamanට. ඒකේ ගැටලුවක් නෑ. දැන් ඔය අපි කියනවා මිනිස්සු කිව්වට වාට කොඩි විනයක් කරලා බන්ධනයක් කරලා මිනිස්සේ දිනුවට දේවල් කරලා කියලා. ඇත්තට මේ පුද්ගලයා දන්නවා නෑ මට හම්බ කරන්න පුළුවන්. මට ඕන තරම් මුදලක් හම්බ කරගන්න පුළුවන්. නමුත් හම්බ කරගෙන Taman ජීවත් වෙන තැනට ගේන එකයි මේ මිනිස්සුන්ට කරගන්න බැරි කම තියෙන. ඉතින් අන්න ඒ වගේ කාරණා. සහ ඉතින් එහාට සමහර අයට තමන් හරි හම්බ කරලා ගෙදෙට්ට ගෙනාපු දේ අපි කියනවා රැස් කරගන්න බෑ. ඉතුරු කරගන්න බෑ. ඒ ගෙනාපු දෙයින් අපි කියන ප්‍රයෝජනවත් දෙයක් කරගන්න බෑ. මෙන්න මේ වගේ කාරණා ඇති වෙලා නැද්ද කියලා කල්පනා කරලා බලන්න. කොච්චර කරත් හිතනවා ඔයාලා හිතාගෙන ඉන්නවා වාහනයක් ගන්නම් කියලා. ඔන්න වාහනයක් ගන්න සල්ලි ටික එකතු කරනවා. එකතු කරගෙන යනකොට ඔන්න මෙන්න තියලා තියෙද්දි ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කවුරු හරි ලෙඩක් අසනීපයක් හරි ඔපරේෂන් එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා මෙන්න මේක කරගන්න බැරි වෙනවා. එතකොට ඔන්න ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් ඔය වගේ කාරණා සහ මම අර කිව්වා ව්‍යාපාර කරන අයට අපි කියනවා තමන් කරන ව්‍යාපාරේ එක්ක අපි කියන්නේ දුනුවක් නැති කාරණයක් තියෙනවා. එක්ක අපි කියන්නේ සෙනගෙන්නේ මිනිස්සු වෙන්නේ. එහෙම නැත්නම් ඉන්න මිනිස්සු රැකියාව ඉන්නේ නැහැ. උන් දාලා යනවා. ගෙදර වලට ගියාට නිවාඩු අරන් ගියට නැවත එන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න කාරණා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට සහ එතනින් එහාට තව මම එක කාරණයක් කියන්න. ඔය බහිරව දෝෂ කියන කාරණා භූමියක බලපානවා අපි කරන ක්‍රියාවන් වලදී. ඒ කියන්නේ අපි නොදැන කරන ක්‍රියාවල්. මොකද ඔබ ඔය දේවාල වලින් යම් යම් ආරක්ෂාවල් ගෙනල්ලා ඉඩම වල්ලා ගන්න, දා ගන්න, ඉහා ගන්න ඔය වගේ කාරණා සහ ඔය භූමිය වල දෙවිවරුන්ට පහන් අපි කියන්නේ පත්තු කරන වගේ කාරණා. මොකද ප්‍රශ්නයක් කිව්වට පස්සේ දේවාලෙන් කියනවනේ පහනක් තියාගන්න කියලා. හැබැයි දේවාල වල ඉන්න මිනිස්සු දන්නේ නැහැ මේ භූමියේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ ඇත්තටම? ඔය කිසිම කාරණයක් දන්නේ අර කරන්නම් වාලේ කරන්න කියලා කියනවා. හරි ගියොත් හොඳයි, නැති වුණොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. ඉතින් ඔය පහන් තියෙන කාරණා භූමිය වලට ගෙනල්ලා ආරක්ෂාවල් දා ගන්න කාරණා, ඉහා ගන්න කාරණා, වල්ලා ගන්න කාරණා, එල්ල ගන්න කාරණා මෙන්න මේ වගේ කාරණාවලදී මම අර මුලින් ඔයාලට කිව්වා බහිරව දේවතාවුන් වහන්සේලාට කැපවිච්ච අරක් ගත්ත භූමි සීමාවල් තියෙනවා. මෙන්න මේ භූමිය වල ඉන්න බහිරව දේවතාවුන් වහන්සේලාට මේ දාන කරන අපි කරන කියන දේවල් වලින් අවහිරයක් ඇති වුණොත්, හිරයක් ඇති වුණොත්, සීමාවක් වැටුණොත්, ඔවුන්ගේ ගමන් මාර්ග අවහිර වුණොත් අන්න ඒ බහිරව කොට්ටාස අපිත් එක්ක අපි කියන වෛර බැඳ ගන්නවා. ඊට පස්සේ ඔවුන් නිතරම අපි කියමුකෝ දැන් බහිරව ගමන් මාර්ගයක් අවහිර වෙන්න කවුරු හරි ආරක්ෂාවක් දැම්මා කියලා මාර්ගයේ යන හරි මාර්ගය බලා ගන්න බැරි වෙලා එහෙම නැත්නම් මාර්ගය පේන්නේ නැතු එහෙමනම් මාර්ගය දන්නේ නැතුව යම් අපි කියනවා මන්ත්‍රාචාර්යෙක් විසින් ඔයාලට මොනවා හරි ආරක්ෂාවක් ඔයාලට කියලා හරි එයාලා හරි දාලා මොනවා හරි අපහිරවීමක් වුණොත් බහිරව කොට්ටාස ගමන් කරනකොට හැම වෙලේම මේ ආරක්ෂාවට පයින් ගහලා ආරක්ෂාව කඩලා එයාට අවහිර කරපු පුද්ගලයින්ට එයා අපි කියන සාප කිරීම වෛර කිරීම අපි කියන්නේ යම් අපි කියන්නේ බාධා ඇති කිරීම පලි ගැනීම වගේ කාරණා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා මිනිස්සුන්ට බහිරව දෝෂ ඇති වෙනවා. සහ තව එක දෙයක් මම කියන්න. ඒ තමයි මේ නිදන් කාරණාවලදී. මොකද සමහර අය අපි ළඟට එනවා අපි ඇවිල්ලා බලනකොට බහිරව දෝෂයක්. හැබැයි අපි කොච්චර ඇහුවත් නෑ අපි නිදානයක් හැරුවේම නෑ. අපි නිදානයක් ගැන දන්නේ නැහැ. හැබැයි වෙලා තියෙන්නේ Taman හැරුවේ නැති වුණාට කාවුරු හරි කෙනෙක් එක්ක අපි කියන අර ජොලියට පන්න එකට එක්ක නිදන් බලන්න ගිහිල්ලා. හරි එක්ක නිදන් හාරන තැන් වලට ගිහලා. එහෙම නැත්නම් නිදන් වස්තු බලන්න ගිහලා. එහෙම නැත්නම් නිදන් වස්තු විකුණන්න හදලා. ඔය මොනවා හරි අපි කියන්නේ පොළොවගත කාරණාවලට සම්බන්ධ වෙලා තියෙන. එතකොට මොකද සමහර තැන් තියෙනවා හරියට ඒවා රැකපු බහිරව දේවතාවුන් වහන්සේලාට නිසි බුදු පූජාවක් දෙන්නේ නැතුව අපි කියන්නේ ගත්ත නිදන්ගත කාරණා අපි කියන්නේ වටිනා කියන දේවල් වලට යම් කෙනෙක් සම්බන්ධ වුණොත් අපි කියන්නේ හැමෝටම අර බහිරව අපි කියන්නේ සාප වදින්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තැන්වලදී අපිට පෙන්නනවා බහිරව දෝෂ. ඉතින් එතකොට තමන් නිදානේ ගත්තේ නැති වුණාට තමන් ඒ වගේ තැන්වලට උදව් කරලා හවුල් වෙලා මොනවා හරි දෙයකට අඩුම තරම් බලන්න හරි ගිහිල්ලා මොනවා හරි තියෙන තැන්වලදී අන්න බහිරව දෝෂ මිනිස්සුන්ගේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කිව්වේ මේ බහිරව දෝෂ කියන කාරණා නිසා අද ලංකාවේ අපි කියන බොහෝ පිරිසක් දුක් විඳිනවා. හැබැයි කාරණේ යාලා දන්නේ නැහැ බහිරව දෝෂයක් කියලා. දේවාලයකට ගියාට පස්සේ අපි කියන්නේ නැති දෙයක් කියලා අල්ලපු ගෙදර මිනිහෙක් උණියම් කරා කියලා කියයි. ඔයා ජොබ් එක කරන තැනද කෙනෙක් කරපු දෙයක් කියයි. පවුලේ කවුරු හරි කන්න දීලා කියයි. ඔන්න ඕවා තමයි පුතේ මතක තියාගන්න ඔයාලට ඇත්තටම හෝනියම් වෙන කාරණා. ඇත්තටම වින වෙන්නේ ඔන්න ඕවා. මොකද බොරුවට කියන සාත්තරේ ඔයාලගේ ඔළුවේ දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ
අර හදිස්සියට ලෙඩට අසනීපයකටවත් එන්න ඉන්න අල්ලපු ගෙදර මිනිහත් ඔයාලා නැති කරගන්නවා. ඉතින් ඔය බහිරව දෝෂ කියන කාරණා හරියට පෙන්නලා නැතුව මේක මේ විනයක් කියලා වින දෝෂයක් කියලා හිතාන මේක කපන්න ගියොත් එහෙම යන්නේ මගේ පුතේ. අන්න ඒක තමයි ඔයාලා කරගන්න ලොකුම විනය. මොකද සල්ලිත් දීලා අන්තිමට ගෙදරට විනයකුත් කරගන්නවා. මොකද තියෙන බහිරව දෝෂයක් වුණොත් ඔයාලා මේක විනයක් කරා කියලා කපන්න ගියොත් එහෙම වෙන්නේ තියෙන බහිරව දෝෂෙ වැඩි වෙලා ගිහිල්ලා අන්තිමට සල්ලි දීලා තමයි විනයක් කරගත්තා වගේ වෙනවා. ඉතින් ඒක නිසා බහිරව කියන්නේ ආකර්ෂණය කරගත්තොත් තමන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන දේවතා කොට්ටාසයක්. ඉතින් හරියට තමන් ජීවත් වෙන භූමියේ බහිරව පූජාවක් අපි කියනවා අඩුම තරමින් වසර 5කට සැරයක්වත් බහිරව පූජාවක් භූමියක තියාගත්තොත් මම මේ කියන්නේ ව්‍යාපාර කරන. අපි කියන්නේ වස්තුව ගෙදර රැස් කරන අයටයි මම මේ කියන්නේ. හරියට තමන් අවුරුදු 5කට සැරයක්වත් බහිරව පූජාව තියාගත්තොත් ලැබීම කියන දේ ඒකාකාරයෙන්ම තමන්ට දිනෙන් දින වැඩි වෙලා ඉස්සරහට යනවා. එතකොට සහ තමන් ගෙදර ගේන දෙයට ආරක්ෂාවක් තියෙනවා. ඒවා රැකෙනවා. ඒවා අනවශ්‍ය විදිහට වියදම් වෙන්නේ. අපි කියන්නේ තමන්ට ඒකෙන් ඵලදායී දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕවයි බහිරව දේවතාවුන් වහන්සේලා පහදාගත්තාම වෙන දේ. ඉතින් සාමාන්‍ය භූමියක නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 10කට සැරයක්වත් බහිරව පූජාවක් තියාගන්න. ඉතින් 5කට පාරක් කියන ප්‍රමාණය තමයි අපි නිර්දේශ කරන්නේ. මොකද 5න් 5ට වගේ බහිරව පූජාවක් තියාගෙන යනවා නම් ලැබීම කියන එක දිනුව කියන එක තමන්ට බලන් ඉද්දී තමන්ට පේනවා. ඉතින් මම අද වීඩියෝ එකකින් කතා කරේ මේ බහිරව දෝෂ කියන කාරණේ සම්බන්ධයෙන්. මොකද ගොඩක් අය දේවාලවලදී මේ කාරණේ බලන්නේ නැහැ, පේන්නේ නැහැ සහ ගොඩක් දේවාල කරන අයට මේ සම්බන්ධයෙන් දැනුම නැහැ. ඉතින් හැම වෙලේම හැම දෝෂයකටම අපි කියන්නේ කවුරු හරි විනයක් කරා කියන කතාවමයි කියන්නේ. මොකද ඔය මට මේ ඊයේ දවසේ අපි දරුවෙක්ගේ කාරණයක් පරීක්ෂා කිරීමක් කරා මේ පොළොන්නරුව ප්‍රදේශයේ දරුවෙක්ගේ. ඉතින් අපිට කියන හැටියට තොයිල් දැනට සාමාන්‍යයෙන් ඒ දරුවෝම කිව්වේ තොයිල් 30 40ක් ගෙදර නටලා තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ දේවාල වලටමයි අපි කියන්නේ හම්බ කරපු හැම සතේම වියදම් කරලා තියෙන. ඉතින් ඇත්තම කාරණේ ඒ භූමියට කවුරුත් කරපු විනයක් බන්ධනයක් නැහැ. ඒ භූමියේ තියෙන්නේ අපි කියනවා බහිරව ගැට්ටුවක්, බහිරව ප්‍රශ්නයක් තියෙන. මොකද බහිරව දේවතාවුන් වහන්සේලාට කැපවිච්ච බහිරව දේවතාවුන් වහන්සේලා වැඳුම් පිදුම් කරපු යම් අතීත කාලයේ තිබ්බ අපි කියන වන්දනාමාන කරපු ස්ථානයකට අයිති භූමි ප්‍රදේශයක තමයි දරුවෝ ගෙදර හදලා තියෙන්නේ. ඉතින් ඒ භූමිය වලට අරක් ගත්ත බහිරව දේවතාවුන් වහන්සේලා ඒ භූමිය වල ජීවත් වෙන කට්ටිය ඒ බහිරව දේවතාවුන් වහන්සේලාට හරියට පුද පූජාවක් තියලා කරපු නැති කාරණේ නිසා ඒ දරුවෝ අපි කියන අර හම්බ කරගෙන එන දේත් අර පරණ මිනිස්සු කියන්නේ බහිරවයා ගිල්ලා වගේ කියලා. අන්න එහෙම කාරණයක්. ඉතින් අන්න එහෙම ගැටලු කාරණා ටිකක් ඒ දරුවන්ට තිබ්බා. ඉතින් මම මේ ඒකත් එක්කම අල්ලලා මේ වීඩියෝ එක දැම්මේ. මොකද ගොඩක් කට්ටියට ওই ප්‍රශ්නේ තියෙනවා. නමුත් ওই ගැටලුව දන්නේ නැහැ ගොඩක්. ඉතින් ඒක නිසා බොරුවට වියදම් කරගන්න එපා නමින හදි හුණියන් කියාගෙන. ඉතින් ඒවා බලනකොට මේ ගැටලු කාරණා ටිකක් ගැන බලන්න. මොකද නොකරපු දෙයකට අපි කොච්චර තොইল නැටුවත් වැඩක් නැහැ. තියෙන ප්‍රශ්නෙටයි අපි පිළියම් කරගත යුත්තේ. එහෙම නැතුව සල්ලි තියනවා කියලා එළි වෙනකන් තොইলයක් නටනවා කියන එක නෙමෙයි. හැම ගැටලුවකටම අපි කියන්නේ පිළියම වෙන්නේ. අපි හරියට ප්‍රශ්නේ බලලා අපි කියන්නේ හරියට ඒ ප්‍රශ්නේ පොයින්ට් කරලා අපි ඒකට හරියට පිළියම කරනවා නම් අනේ ගැටලුව විසඳෙනවා. ඉතින් එහෙම නැතුව හිතන්නකෝ බහිරව දෝෂයකට තොইলයක් නටනවා අපි කියන්නේ പ്രേත තටු ටිකක් දිෂ්ටි කරගෙන අපි කියනවා එලි වෙනකන් තොইলයක් නටනවා කියන කාරණයක් තේරුමක් නැහැ. බහිරව ගැටලුවක් නම් බහිරව ගැටලුවට අදාළව අපි කියන්නේ පිළියම් ටික කරපුවාම ඇති. ඉතින් එහෙම නැතුව භූමියේ තියෙන විනයක් නම් හදිහුණියමක් නම් සමහර දේවල් දීචකුල තීන්දුවෙන් කැපෙන්න ඕන නම් ඕනනම් ඒවා ඒ විදිහට කරන්න ඕන. ඉතින් එහෙම නැතුව මේ බහිරව ගැටලුව කියන කාරණේට අනිත් කිසිම පිළියමක් කරලා මේකට තේරුමක් වෙන්නේ නැහැ. මොකද බහිරව කියන්නේ එහෙම ගැට ගහලා සීමා කරලා දැන් සමහර අය හිතනවා මේ බහිරව ගැටලුවකදී බහිරව කොට්ටාස භූමියෙන් එලවන්න පුළුවන් කියලා. ඉතින් කවදාවත් කළ හැකි දෙයක් නෙමෙයි. මොකද දැනුම නැතිකම සහ අපි කියනවා තමන්ට මේවා කරලා අපි කියන්නේ අත්දැකීම් නැතිකම. එහෙම නැත්නම් කවුරුත් ගුරුවරයෙක් මේවා උගන්වලා නැතිකම. ඉතින් ඔන්න ඔය කාරණා නිසා අපි අර වචනයෙන් කියන අර මේ නොදන්නා දේ නොදන්නාසේ ඉන්නේ නැතුව දන්නවා වගේ අපි කියන්නේ කතා කරන්න ගිහිල්ලා සමහර අය අමාරුවේ වැටෙනවා. ඉතින් බහිරව කොට්ටාස භූමියෙන් එලවන්න බෑ කවදාවත්. ඔවුන් මහ පොළවේ ඉන්න අය අපි හැම වෙලෙම කරගත යුත්තේ ඔවුන්ව පහදා ගැනීම, ඔවුන්ගේ ආකර්ෂණය ලබා ගැනීම, ඔවුන්ගේ හිත දිනා ගැනීම. අන්න ඒ කාරණාවලදී ඔබට දිනුව සලසා ගන්න පුළුවන්. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ ෆෝන් නම්බරේ මේ වීඩියෝ එකේ තියෙනවා. එහෙම නැත්නම් මේ නම්බර එකම WhatsApp ඉන්නවා. මට WhatsApp එකට හරි ඔබේ ප්‍රශ්නයක් තියෙනවා යොමු කරලා තියන්න. අපි ඒවට අවශ්‍ය පිළිතුරු යොමු කරලා තියන්නම්. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සත්පත් දින මෑණියන්ගේ පිහිටයි.